හොඳයි අයබෝවන්. අද මේ දැන් අපි මේ කතා කරගෙන යන්නේ චලිතය පාඩම. එතකොට චලිතය පාඩම පොඩ්ඩක් දැන් මේ පන්තියේ උගන්වපු ඒවා මතක් කරන් යන්නේ කරන්නේ. ඉතින් මේ දැන් මීට කලින් වීඩියෝ එකක් දාලා ඇති චලිතය කියන එක හැඳින්වීම කියන එක ගැන. හරි. රයිට්. දැන් අද අපිට කතා කරන් තියෙන්නේ මේ ටියුට් එකේ මම මේ ටියුට් එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා ඇති. මේ ඒක ගහගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒකේ මුල් පැත්තේ තියෙන්නේ චලිතය හැඳින්වීම කියන එක. ඒක කළා ඉවරයි. එතන මේ හතරවෙනි පිටුවේ මෙන්න මෙතන පොඩි හිස් තැනක් තියෙනවා. ඒ හිස් තැනේ මෙන්න මේ සටහන ලියාගමු. චලිතය වර්ග කරපු විදිය පොඩ්ඩක් මතක් කරවතින්. චලිතය කියන එක මුලින්ම වර්ග දෙකකට බෙදුවා. උත්තරණ චලිතයයි භ්‍රමණ චලිතයයි කියලා. එහෙම වර්ග දෙකකට බෙදුවේ කොහොමද? චලිත වන පතය පදනම් කරගනිමින්. පතය කියලා කියන්නේ ගමන් මාර්ගය. චලිත වන පතය මත. කොහොමද බෙදුවේ? උත්තරණ චලිතයයි භ්‍රමණ චලිතය. එතකොට උත්තරණ චලිතය කිව්වේ මොකද්ද? යම්කිසි වස්තුවක් චලිත වෙද්දී සමාන කාල ප්‍රාන්තර තුලදී අදාළ වස්තුව හැදිලා තියෙන සියලුම අංශුන් ගමන් කරලා තියෙන එකම දුර ප්‍රමාණයක් නම් අන්න අපි කිව්වා ඒ වස්තුව සිදු කරලා තියෙන උත්තරණ චලිතයක් කියලා. එතකොට උත්තරණ චලිතය නැවත දෙකකට බෙදුවා. ඍජු උත්තරණය සහ වක්‍ර උත්තරණය කියලා. එතකොට ඍජු උත්තරණයට අපි කිව්වා සරල රේඛීය චලිතය කියලා. වක්‍ර උත්තරණයට වක්‍ර රේඛීය චලිතය කියලාත් කියනවා. නැත්නම් වක්‍ර උත්තරණ චලිතය කියලාම ලියනවා. right. ඊට පස්සේ ඊළඟ අවස්ථාව තමයි භ්‍රමණ චලිතය. ඒතකොට භ්‍රමණ චලිතය සඳහා උදාහරණත් අපි එතෙන්දි කතා කරා. ඒ වගේම මේ චලිතය කියන එක තව වර්ග දෙකකට බෙදුවා. චලිත වන රටාව මත පදනම්ව. චලිත වන රටාව මත. මෙහෙම චලිතය කියන එක 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 විදි වලට බෙදන්න පුළුවන්. අපිට වැදගත් වෙන වර්ගීකරණ දෙකක් තමයි මම මේ අරන් තියෙන්නේ. හොඳේ. right. චලිත වන රටාව මත periodic motion, ඒ කියන්නේ ආවර්තික නැත්නම් ආවර්තීය චලිතය කියලා අපි කිව්වා. ඒ කියන්නේ කිසියම් පීරියඩ් එකකට අනුව නැවත නැවත චලිතය රිපීට් වෙනවා. හරි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ගල් කැටයක් කරකවනවා කියලා තන්තුවකින් ගැට ගහලා. ඒතකොට මොකක්ද වෙන්නේ? ගල් කැටේ මෙහිම වෘත චලිතයකින් නේද එන්නේ. ඒක රිපීට් වෙනවා. දැන් ඉර පායනයක උනත් ගන්න පුළුවන්. දැන් ඒකත් ආවර්තිකයිනේ. හරි. right. ආවර්තීය නොවන එක තමයි ඊළඟ එක. ඒ කියන්නේ අහඹු චලිතය කියලා අපි කියනවා. දැන් උදාහරණයක් විදිහට වායුගෝලයේ හා මෙහා සැරිසරන දූවිලි අංශුවක චලිතය. right. එතකොට මේ හැම එකටම විස්තර සහිත උදාහරණ මේ ටියුට් එකේ තියෙනවා. හරි. මේ එතකොට හතරවෙනි පිටුවේ වම් පැත්තේ පේලියේ තියෙන හිස් තැනක්. අන්න ඒ හිස් තැනේ මේ ටික සටහන් වෙන්න ඕන. අර හරි. ටක් ගාලා සටහන් කරගන්න. හොඳයි. දැන් අපිට චලිතය කියන පාඩම ඉගෙන ගනිද්දී අපිට ඕන වෙනවා යම් භෞතික රාශීන් කිහිපයක්. අපි ඒව ඉගෙන ගත්තා. අපි පොඩ්ඩක් නැවත මතක් කරගනිමු. right. මුලින්ම අපි ඉගෙන ගත්තා දුර සහ විස්ථාපනය කියන රාශීන් ගැන. right. දැන් සාමාන්‍යයෙන් යම් වස්තුවකට එක තැනකින් ඉඳන් තව තැනකට යන්න ඕන නම් ඒ වස්තුවට කිසියම් චලිත මාර්ගයක් හෙවත් චලිත පතයක් තෝරගන්න වෙනවනේ. චලිත පතයක් තෝරගන්න වෙනවා. දැන් හිතන්න මෙන්න මේ A කියන ස්ථානයේ ඉඳන් B කියන ස්ථානය දක්වා කවුරු හරි චලිත වෙනවා නම් එයාට චලිත වෙන්න පුළුවන් එක එක විදි වලට.
යම් චලිතය මේ යම් අංශුවක් තියෙන පුළුවන් නැත්නම් යම් වස්තුවක් තියෙන පුළුවන් මෙහිම චලිත වෙන. යම් වස්තුවක් මෙහිම චලිත වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක්ට මේ වගේ චලිත මේ පාරක යන්නත් පුළුවන්. චලිත මාර්ගයක යන්නත් පුළුවන්. right. එතකොට ඔයාලට තේරෙනවා මම මේ පත තුන P Q R කියලා නම් කරවතින්. හරි? මේ පත තුනෙන් දිගින් වැඩිම පතය වෙන්නේ මෙන්න මේ R පතය. තේරුණානේ? දිගින් වැඩිම පතය වෙන්නේ මේ R කියන එක කියලා. එතකොට මේ දිගින් අඩුම වෙන්නේ මෙන්න මේ Q කියන පතය. හරිද? right. එතකොට මේ A හා B අතර තියෙන සරල රේඛීය දුර තමයි මේ Q කියලා කියන්නේ. Q කියන ගමන් මාර්ගයේ විශාලත්වයෙන් ලැබෙන AB අතර කෙටිම දුර. AB අතර කෙටිම දුරට අපි කිව්වා A හා B අතර විස්ථාපනය කියලා නේ. displacement විස්ථාපනය කියලා කිව්වා. ඊට පස්සේ මේ දැන් මේ අංශුව නැත්නම් වස්තුව මේ මාර්ග අපි හිතමු මේ තුනේම ගමන් කරනවා කියලා අවස්ථා තුනක. එතකොට එයාට වැඩිම දුරක් ගෙවා යන්න වෙන්නේ මෙන්න මේ R කියන පතේ හරහා ගියොත් නේ ඔව්. එතකොට කිසියම් අවස්ථාවක එයා යන චලිත පෙතේ හරි එයා චලිත වෙද්දි එයා මේ චලිත පෙතේ එයා චලිත වෙද්දි ගෙවා යන්න ඕන මෙන්න මේ චලිත පෙතේ දිගට සමාන දුරක්. හරි? චලිත පෙතේ දිගට සමාන දුරක් ගෙවා යන්න ඕන. කිසියම් චලිත පෙතක දිගට අපි කියනවා එතකොට දුර කියලා. ගෙවා යා යුතු දුර කියලා. චලිත පෙතේ දිගට අපි කියනවා ගෙවා යා යුතු දුර කියලා. තේරුණානේ? right. එතකොට දුර හා විස්ථාපනය අතර සම්බන්ධ ගත්තොත් මේ දුර කියන එක විස්ථාපනයට වඩා හරි විශාලයි හෝ සමානයි. ඒ කියන්නේ විස්ථාපනයක් කවදාකවත් දුරට වඩා වැඩි වෙන්න බෑ. හරි? මේ මං කියන්නේ මේ විශාලත්ව සංසන්දනය කරන්නේ හොඳේ. විශාලත්ව. එතකොට විස්ථාපනය කියන එක අපි දන්නවා දෛශික රාශියක්. මොකද විස්ථාපනයට තියෙන නිශ්චිත විශාලත්වයක්. හරි? ඒකේ විශාලත්වය අපි මීටර වලින් මයින්නේ ඔය දන්නවනේ. ඔව්. එතකොට විස්ථාපනයට තියෙන නිශ්චිත දිශාවකුත්. විස්ථාපනයේ දිශාව කොයි වෙලාවෙත් හොඳට මතක තියාගන්න ආරම්භක පිහිටුමේ සිට අවසාන පිහිටුම දක්වා. ආරම්භක පිහිටුමේ සිට අවසාන පිහිටුම දක්වා තමයි විස්ථාපනයේ දිශාවමයින්නේ. right. විස්ථාපනයේ දිශාවමයි. එතකොට මේ දුර කියන එක අදිශ රාශියක්. දුරට නිශ්චිත දිශාවක් නැහැ. දුර කියන එක අදිශ රාශියක්. හරි? මේ විස්ථාපනය කියන්නේ දෛශික රාශියක්. එතකොට ඒක වෙනස්කමක්. දුර හා විස්ථාපනය යන දෙන්නම අයින සම්මත ඒකකය තමයි මීටර. මීට අමතරව අපි ওই දුර වගේම අයින්න කිලෝමීටර් නේ. ඊට පස්සේ ගව්ව, සැප්පුම, අඟල, අඩිය ඒවත් ওই දුර මයින රාශිනේ දන්නෝනේ. right. එතකොට මේ ටියුට් එකේ තියෙන එක අපි ටක් ගාලා කියවන් ගියොතින් හරි 4 වෙනි පිටුව කිසියම් ලක්ෂ දෙකක් අතර ගමන් කරන වස්තුවක් ගෙවා යන පතේ දිග අදාළ වස්තුව ගමන් කළ දුර ලෙස හැඳින්වේ. හරි. මෙහිදී අප අවබෝධ කරගත යුතු කරුණ නම් කිසියම් ලක්ෂ දෙකක් අතර දුර සඳහා එකම විශාලත්වයක් නොමැති බවයි. දුර සඳහා නිශ්චිත විශාලත්වයක් දෙන්න බෑ. right. එතකොට දුර සඳහා හරි ඒ ලැබෙන විශාලත්වය මේ චලිත පතය මත රඳා පවතිනවා. තේරුණානේ? චලිත පතය මත රඳා පවතිනවා. දැන් ඔයාලට තේරෙනවා මේ R පතය හරහා ගියොත් එයාට ලොකු දුරක් ගෙවා යන්න වෙනවා. P පතය හරහා ගියොත් ඊට සාපේක්ෂව අඩු දුරක්. Q පතය හරහා ගියොත් අඩුම දුර. තේරුණානේ? ඒ අඩුම දුරට තමයි අපි විස්ථාපනය කියලා කිව්වේ. එහෙනම් ගෙවා යන දුර සලකන ලද පතය මත රඳා පවතිනවා. right. මේ දුර කියන එක නා පතය මත රඳා පවතිනෝනේ. ඔව්. හැබැයි හොඳට මතක තියාගන්න විස්ථාපනය කියන රාශිය පතය මත රඳා පවතින්නේ නැහැ. විස්ථාපනය කියන රාශිය රඳා පවතින්නේ ආරම්භක පිහිටුමයි අවසාන පිහිටුමයි මත විතරයි. තේරුණානේ? ආරම්භක පිහිටුමයි අවසාන පිහිටුමයි මත විතරයි. එකම විස්ථාපනයයි තියෙන්න පුළුවන් කිසියම් ලක්ෂ දෙකක් අතර. ඔව්. යම් කිසි දිශාවකට එක විස්ථාපනයක් තියෙන්න පුළුවන්. right. එතකොට මේ මෙතන තියෙනවා දුර මැනීමේ ඒකකයේ මීටර් වේ. දුරේ මාන විස්ථාපනයේ මාන වලටම සමානයි. දෙන්නගේ මාන ඇවිල්ලා කැපිටල් L. මම දැක්ක සමහර ළමයි මෙන්න මේ කැපිටල් L අකුරු ලියලා මෙහිම කොටු වරහන් දෙකක් ගහනවා. එහෙම ඕනේ නැහැ හොඳේ. එහෙම කරන්නේ නැහැ. right. මාන ඇවිල්ලා කැපිටල් L.
මේ තියෙන්නේ ඒකක. රයිට්. එතකොට එතන විස්තරේ තියෙනවා. ඊට පස්සේ දුර සඳහා ඍණාගයන් ලැබිය නොහැකි. රයිට්. ඔව්. දුර සඳහා කවදාකවත් ඍණාගයන් ලැබෙන්නේ ධනාගයන් විතරයි ලැබෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරන රේඛීය විස්ථාපනය කියන රාශිය. රේඛීය විස්ථාපනය කියන රාශිය මොකක්ද කියලා අපි කෙටියෙන් හැඳින්නුවා. විතර මේක කියවමු බලන්න. මේ සම්මත අර්ථ දැක්වීම කිසියම් වස්තුවක ආරම්භක පිහිටුමත් සලකන ලද කාලයකට පසුව අදාළ වස්තුව පවතින අවසන් පිහිටුමත් අතර පවතින කෙටිම දුර. හරි? සලකන ලද කාලය තුලදී ආරම්භයේ සිට අවසානය දක්වා වස්තුව සිදු කළ රේඛීය විස්ථාපනය ලෙස හැඳින්වේ. රයිට්. ඒක තේරුණානේ? ආරම්භයේ සිට අවසානයේ දක්වා තමයි රේඛීය විස්ථාපනයේ දිශාව වෙන්නේ. රයිට්. එතකොට එහා පැත්තේ පිටුවේ තියෙනවා රේඛීය විස්ථාපනය ප්‍රකාශ කරන සම්මත ඒකකයක්, ඒ වගේම නිශ්චිත විශාලත්වයක්, ඒ වගේම නිශ්චිත දිශාවක් අවශ්‍යයි. ඒක නිසා මේක දෛශික ගණයට අයත් වෙනවා. රයිට්. එතකොට විස්ථාපනයේ මයින්කොට හොඳට මතක තියාගන්න අපි මේ දිශාවන් දෙකක් අර්ථ දක්වනවා. ඒ කියන්නේ ධන දිශාව මොකද්ද ඍණ දිශාව මොකද්ද කියලා අර්ථ දක්වනවා. සමහරු ඉස්සරහ පැත්ත ධන විදියටත්, ඒ කියන්නේ ඉස්සරහ පැත්තට සිද්ධ වෙන චලිත ධන විදියටත් පිටිපස්සට එනවා ඍණ විදියටත් එහෙම සලකනවා. නැත්තම් එහෙම සඳහනක් නොකර ධන ඍණ සලකනවා. රයිට්. සාමාන්‍යයෙන් අපි ධන දිශාව විදියට ගන්නේ ගොඩක් වෙලාවට ධන දිශාව විදියට ගන්නේ වස්තුව චලිත වෙන්න පටන් ගන්න මුල්ම දිශාව තියෙන යන්නේ පැත්ත තමයි සාමාන්‍යයෙන් අපි ධන දිශාව විදියට ගන්න. නමුත් ඒක එහෙම අනිවාර්ය කියලා එකක් නැහැ. හොඳේ. ඔයාලා කැමති දිශාවක් ගන්න පුළුවන්. හරි? රයිට්. එතකොට මේකෙන් කියවෙන්නේ දැන් හිතන්න කිසියම් වස්තුවක් මෙතන තිබිලා මෙතනින් කියලා හිතන්නකෝ විස්ථාපනයේ මයින්න පටන් ගන්න. එතකොට මෙතනින් දැන් මෙහෙට ගියාම ධන දිශාවට තමයි විස්ථාපනය වෙලා තියෙන්නේ. හරි? එතකොට මෙහෙම ගිහිල්ලා නැවත ආයෙමත් හැරිලා මෙහෙම ආවතින් විස්ථාපනයේ බිඳුවයි. ඔව් බිඳුවයි. එක මාර්ගය එනවා කියලා හිතන්න ඉස්සරහට ගිහලා පස්සට එනවා. ආයෙමත් පොඩ්ඩක් මෙහෙට ගියොතින් මෙතන නැවතුනොත් මොකද වෙන්නේ? අවසාන විස්ථාපනයේ ඍණ වෙනවා. තේරුණාද? ඇයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ඍණයිනේ. මේ පැත්තටම ඉන්නේ. තේරුණාද? රයිට්. එතකොට මේ පළවෙනි ගාන අපි පොඩ්ඩක් බැලුවොත් මෙතන තියෙන පහත එක් අවස්ථාවලදී වස්තුවක් ABC පතේ ඔස්සේ දැන් A ඉඳන් B ටත් ගිහිල්ලා තමයි C ට යන්නේ. හොඳේ. ABC පතේ ඔස්සේ A සිට A සහ මෙතන A සිට C දක්වා ගමන් කර ඇති ආකාරය දැක්වේ කියලා තිබ්බනම් හොඳයි. සහ නෙමෙයි සිට කියලා. එමෙ එක් අවස්ථාවලදී වස්තුව ගමන් කළ මුළු දුරත් වස්තුවේ සිදු රේඛීය විස්ථාපනයක් ප්‍රකාශ කරන්න. රයිට්. ගමන් කළ මුළු දුරත් රේඛීය විස්ථාපනයක් ප්‍රකාශ කරන්න. පළවෙනි එක බොහොම සරලයි. අපි දන්න 3යි 4යි දැක්ක ගමන් අපිට පයිතගරස් සම්බන්ධය මත 5 කියන එක මතක් වෙනවා. එහෙනම් මට කියන්න වස්තුව ගමන් කරපු දුර කියන්නේ දුර මීටර් 7යි. 4යි 3යිනේ. ඒක ගත්තේ මෙහිමයි. දැන් වස්තුව A ඉඳන් B ටත් ගිහිල්ලානේ C ට යන්නේ. A ඉඳන් මෙහෙමනේ තියෙන්නේ. A ඉඳන් B ට ගිහිල්ලා B ඉඳන් C ට යන්නේ. පේනව නේද? පේන්නේ නැහැ නේ. රයිට් කමන්නේ. ඔලෙන් වස්තුව A ඉඳන් B ට ගිහිල්ලා B ඉඳන් C ට යනවා. හරි. එතකොට විස්ථාපනය ඉස්සෙල්ලා ප්‍රකාශ කරවොත් විස්ථාපනයේ ආරම්භක පිහිටුමයි අවසාන පිහිටුමයි මත තමයි රඳා පවතින්නේ. එතකොට විස්ථාපනය කියලා කියන්නේ කිසියම් ලක්ෂ දෙකක් අතර පවතින සරල රේඛීය ඈත්වීම නැත්තම් කෙටිම දුර. හරි. එතකොට විස්ථාපනයේ දිශාව ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා, ඒ කියන්නේ මේ පැත්තට. හරි. රයිට්. එතකොට මෙතන 4යි මීටර, මේක 3යි මීටර. එතකොට විස්ථාපනය ඇවිල්ලා අපි දන්නවා මේක යම්කිසි ත්‍රිකෝණයක මේ දිග 4යි මීටර නම් මේ දිග 3යි මීටර නම් අනිවාර්යෙන් මේක 5යි මීටර. ඒක ගන්නේ 4 වර්ගය දර 3 වර්ගයේ වර්ගමූලය. හරි. රයිට්. එතකොට විස්ථාපනය ඇවිල්ලා 5යි මීටර.
ඒක ප්‍රකාශ කරද්දී දිශාවත් ප්‍රකාශ කරන්නේ A ඉඳන් C දක්වානේ. දුර ඇවිල්ලා 4යි 3යි. දැන් A ඉඳන් B ට ගිහිල්ලා B ඉඳන් C ට යන්නේ. ඒතකොට එයා මුළු දුර විදියට 7 මීටර දුරක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඕක තමයි අහන්නේ. රයිට්. දෙවෙනි එක. දෙවෙනි එකේ තියෙන්නේ මේ ත්‍රිකෝණයක්. හරි. ත්‍රිකෝණයක් වගේ එකක් නේ. ඔව්. ඒතර මේකෙදි මේ අර කලින් ගානට වඩා පොඩ්ඩක් දෙයක් හිතන්න තියෙනවා. මේ මෙහෙම ගිහිල්ලා A ඉඳන් B ට යනවා. එතකොට C තියෙන්නේ මෙහෙම. හරි. මෙතන මේ වගේ තැනක මෙහෙම නිර්මාණයක් කරලා දීලා තියෙනවා. හරි. ඒතර මේක ඇවිල්ලා 10 මීටර. මේක 10 මීටර. මෙතන 90යි මෙතන 6 මීටර. රයිට් ඔච්චරෙන් දීලා තියෙනවා. හරි. දැන් මේ අපිට පේනවා මම මේක නිකන් D අකුර දාලා නම් කරගත්තොත් BCD ඍජුකෝණී ත්‍රිකෝණය පේනෝනේ. ඒතර BCD ඍජුකෝණී ත්‍රිකෝණේ විකර්ණය 10යි. මේ පාදයේ 6යි නම් අපි දන්නවා අනිවාර්යෙන් මේ පාදයේ කීය වෙන්න ඕනද? පයිතග්‍රස් සම්බන්ධය අනුව 10 වර්ගයෙන් අඩු කරන්න 6 වර්ගය අඩු කරලා ඒකේ මූලය ගන්න. එතකොට එනවා 8. 8යි මීටර කියලා එනවා. 8යි 6යි 10යි මෙහෙම. 3යි 4යි දැක්කහම 5 මතක් වෙන්න ඕන. 8යි 6යි දැක්කහම 10 මතක් වෙන්න ඕන. 12යි 5යි දැක්කහම 13 මතක් වෙන්න ඕන. ඒ වගේ තියෙනවා. හරි? රයිට්. එතකොට මෙතන විස්ථාපනය කියලා කියන්නේ මොකද්ද? A හා C අතර කෙටිම දුර අපි සටහන් කරවොත් මේකනේ. ඔකනේ විස්ථාපනය. ඔව්. එතකොට ආරම්භක පීඨුමේ ඉඳන් අවසාන පීඨුම දක්වා. රයිට්. එතකොට ඔය මේක හොයන්නේ කොහොමද? දැන් අපි දන්න මේ පාදය ඇවිල්ලා කෙලින්ම 10යි 8යි 18යි. මේ පාදේ කොහොමත් 6යිනේ. එහෙනම් AC සමාන වෙනවා 18 වර්ගය දන 6 වර්ගය. හදන්න පුළුවන්. මේ අරගෙන මූලය ගන්න හොඳේ. AC සමානයි. ඒ කියන්නේ විස්ථාපනය සමාන විස්ථාපනය කියලාම ලියමු. විස්ථාපනය AC දිගේ විශාලත්වයට සමානයි. 18 වර්ගය දන 6 වර්ගයේ මූලය. ඒතර ඕකෙන් එනවා විස්ථාපනය. දිශාව A ඉඳන් C දක්වා. A සිට C ට. right. කෙනෙක්ට ඕන නම් දිශා ප්‍රකාශ කරන්න පුළුවන් ඕන එක එක විදි වලට. ඕන නම් මෙතන කෝණයක් මේව කරගෙන tan theta කෙනෙක් දාගෙන මේ tan theta කියලා දාලා මේ tan theta සමානයි. එතකොට මේ බලන්න සම්මුඛ පාදය එතකොට 6යි මේ 6යි. බද්ධ පාදය 18යි. එතකොට 6 බෙදීම 18යි කියලා කියන්නේ 3න් 1යි යෝ. එහෙනම් තීටා සමානයි අපි දන්නවා tan ඉන්වර්ස් මේවා අමාරු පැති. නමුත් මේවා අනිවාර්යෙන් පළවෙනි වාර විභාගයෙන් නම් වෙනවා. හොඳේ. tan තීටා 3න් 1යි නම් තීටා උක්ත කරන්න පුළුවන් tan අර පැත්තට යවලා. එතකොට මෙහෙම ඍණ එකක් එනවා උඩට. ඒකට අපි කියනවා ඉන්වර්ස් කියලා. tan ඉන්වර්ස්. හරි අපි දන්නවා. මම මේ ඕන තරම් කියලා දීලා ඇති. හරි. එතකොට අපිට ඕන නම් කියන්න පුළුවන් AB දිශාවට tan ඉන්වර්ස් 3න් එකක් ආනත දිශාවකට කියලා කියන්න පුළුවන්. AC දිශාවයි කියලා කියන්නේ ඒක නේ. ඔව්. AB ට tan ඉන්වර්ස් 3න් එකක් ආනත දිශාවකට. right. ඒතර දුර ඇවිල්ලා දුර ඉතින් ගන්න ලේසි. එයා මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ. ඒතකොට 10යි 10. මීටර් 20ක දුරක් ගෙවා යනවා. right. ඉතින් ඒ වගේ තුන්වෙනි එකත් හදන්න පුළුවන්. right මම තුන්වෙනි එකත් කියලා දෙන්නම් මේක සුළු කරන්න ඕන හොඳේ. right. දැන් පළවෙනි වාර විභාගයට මේ වෙන්න පුළුවන්. මේ ඕගොල්ලොන්ට පළවෙනි වාර විභාගේ හින අමාරුවට තමයි එන්නේ හොඳේ. ඒක අනිවාර්යෙන්ම කියන්න ඕන. ඒක මම කියලා අමාරු කරන්න ඕනේ නෙමෙයි හොඳේ. මේ හින අමාරුවට තමයි එන්නේ. ඒක නිසා තමයි මේ අපි අමාරු විදියට මේ කියන්නේ අමාරු ගානොත් හදන්න පුරුදු වෙන්න ඕන. තේරුණාද? අනිවාර්යෙන් අමාරු ගානක් හදන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් අර පළවෙනි වාර විභාග ලියලා ඉවරලා අයියෝ මේ මොකද්ද කියලා හිතේවි හොඳේ. දැන් සාමාන්‍යයෙන් ලකුණු 90 ගණන් 80 ගණන් O level වල තිබ්බ ළමයින්ටත් පළවෙනි වාර විභාගෙදී 60 70 ගණන් වලට වැටෙනවා. එතකොට මේකේ 90 ගණන් 80 ගණන් තිබිලා 60 70 ගණනකට වැටෙනාන් පස්සේ හරි නැත්නම් 50කට විතර වැටෙනාන් පස්සේ හෙන අවුල්. හරි
90 ගණන් 80 ගණන් ගත්ත ළමයින්ටත් එහෙම වෙනවනම් හරි සාමාන්‍ය ලකුණු 70ක් 60ක් වගේ ගත්ත ළමයින්ට අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? එහෙම අඩු වෙන්න පුළුවන්. A level විදියට හුරු වුනේ නැත්තම්. O level ලියලා ඉවර වෙලා ඒ 9ක් තිබ්බත් කමක් නැහැ. අනිවාර්යෙන් ඒ 3ක් ගන්න නම් A level ඇතුලේ අප්ඩේට් වෙන්න ඕන අපි හොඳේ. හැමදාම එක විදියට ගියොත් අවුල්. අප්ඩේට් වෙනවා කියලා කියන්නේ නිතර නිතර අර අලුතෙන් එන්න පුළුවන් තැන් හිතන්න ඕන. තේරෙනවනේ අලුතෙන් එන්න පුළුවන් තැන් හිතන්න ඕන. right. තුන්වෙනි එක ඇවිල්ලා ඒකත් මෙහෙම ත්‍රිකෝණයක්. ඒක විශේෂ එකක්. හොඳේ. බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. ඒකේ මේ මෙන්න මෙතන මෙහෙම ඉරි දෙක පොඩි ඉරි කෑලි දෙකක් තියෙනවා. මෙතනත් ඒ ඉරි කෑල්ලම දාගන්න. හොඳේ. ඒ කියන්නේ මේ පාද තුනම සමානයි කියලා කියන්නේ. මේ පාද තුනත් දිගින් සමානයි කියලා රූපේ දත්ත අනුව අපිට කියන්න පුළුවන්. ඒතකොට මෙතන තමයි A තියෙන්නේ. මෙතන තමයි B තියෙන්නේ. මෙතන තමයි C තියෙන්නේ. ඒතකොට මේ තුන්වෙනි ගාන තුන්වෙනි කොටස. හරි. එතකොට මේක එක පාදයක දිග ඇවිල්ලා 20යි මූල 3යි මීටර්ලු. right. 20යි මූල 3යි මීටර්. right. එතකොට අපි දන්නවා මේක සමපාද ත්‍රිකෝණයක්. හරි. හරියටම එතකොට මෙතන A කියලා කියන්නේ හරියටම මෙතන මැද ත්‍රිකෝණේ මැද. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මෙහෙම මේක තහඩුවක් නම් ත්‍රිකෝණේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතනනේ. ඔව්. right. ඒවා අපි ගුරුත්ව කේන්ද්‍රය පාඩමේදී ඉගෙන ගත්තා. right. එතකොට මේ 30යි 30යි ගානේ බෙදෙන්නේ අංශක 60යිනේ මේ අභ්‍යන්තර කෝණය. එතකොට එකක් 30යි. right. මේකෙදි මේ වස්තුව දැන් චලිත වෙන්නේ කොහොමද? වස්තුව A ඉඳන් B ට ගිහිල්ලා B ඉඳන් C ට යනවා. ඒකනේ වෙන්නේ හැම අවස්ථාවෙම කොහොමද යන්නේ? එතකොට මට කියන්න මේ වස්තුව මේ ගෙවාගේ මුළු දුර මොකද්ද? මේ දුරයි මේ දුරයි. AB දිගයි BC දිගයි. BC දිග 20යි මූල 3යි කියලා දන්නවා. AB දිග කීයද? ඒක හොයන්න මෙහෙම. මම මුලින්ම මෙන්න මේ ABC කියන ත්‍රිකෝණ විතරක් කඩා ගන්න මෙහෙම. කඩලා පොඩ්ඩක් ඇඳ ගන්න මෙතනින්. හරි. මේ ටයිප් එක මම දැකලා නැහැ සාමාන්‍යයෙන් ප්‍රශ්නවල එනවා. ඒ කියන්නේ මේ එන්න පුළුවන්. හරි. කොහොමද තියෙන්නේ? ABC මට ඕන වෙන්නේ ඔච්චරයි. right. එතකොට මට BC දිග 20යි මූල 3යි කියලා හිතා ගන්න පුළුවන්. AB දිග මම x කියලා ගන්නවා. එතකොට මේකත් x නේ. ඔව්. ඒ දිගින් සමානයිනේ. මම මෙතනින් පොඩි ලම්බකයක් නිර්මාණය කරන මෙන්න මේ පාදයට. A ඉඳන් BC ට ලම්බකයක් නිර්මාණය කරනවා. right. එතකොට අපි දන්නවා මේක 20යි මූල 3යි. මෙන්න මේ දිග කියන්න බලන්න මේ x සහ 30 ඇසුරෙන් x විභේදනය කරන කෝණේ චප්ප වෙන විදියට. එතකොට x කෝණේ චප්ප වෙනවා නම් cos x cos 30. x cos 30. මෙතනත් x මෙහෙට විභේදනය කරන කෝණේ චප්ප වෙන විදියට. එතකොට x cos 30. එහෙනම් ඔන්න 20යි මූල 3 සමාන වෙනවා x cos 30 ඒව දෙකකට. එහෙනම් 2x cos 30 සමානයි 20යි මූල 3 cos 30 මූල 3 බෙදීම 2යි කියලා අපි චූටි කාර්ය ධම්ම දන්නවා. දන්නේ නැති ලොකු අයියලා අක්කලා තිබ්බා. එතකොට මේ දෙකට මේ දෙක කපන්න පුළුවන් දන්නවනේ. මූල 3ට මූල 3 කපන්න පුළුවන්. එතකොට x සමානයි 20යි කියලා හරි ලස්සනට එන උත්තරයක්. මේ x කියලා කියන්නේ AC දිග නේද? ඉතින් A ඉඳන් C ට නම් යන්නේ විස්ථාපනයේ AC දිගට සමානයි විස්ථාපන විශාලත්වය. එහෙනම් විස්ථාපනය ඇවිල්ලා කෙලින්ම x ට සමානයි 20යි මීටර් කොහෙටද? ඔව් AC දිශාවට. මෙතන නම් ඉතින් සිරස් විහෙලට වගේනේ. නෑ කමන්නේ AC දිශාවට කියලා දාගන්න. දුර ඇවිල්ලා AB දිගයි BC දිගයි. A ඉඳන් B ට ඇවිල්ලා B ඉඳන් C ටනේ. එතකොට x කියන්නේ 20යි BC කියලා කියන්නේ 20යි මූල 3. එහෙනම් 20 ධන 20යි මූල 3. අපිට ඔක ලස්සනට 20 එළියට අරගෙන ලියන්න පුළුවන් 1 ධන මූල 3යි. අන්තිමට මීටර් කියලා දාන්න පුළුවන්. right. එහෙනම් ඔන්න
ඒක ඉවරයි. එතකොට දෙවනි ගානත් අපි ටක් ගාලා ඉවර කළා ප්‍රවේගය කියන මාතෘකාවට යමු. රූපේ පරිදි P වස්තුව ආරම්භයේ x හි පවතී. හරි. P වස්තුව ආරම්භයේ x හි පවතී. එතකොට x ට y ට ගොස් නැවත x වෙතට පැමිණීමේදී ඊට පස්සේ x ට y ට ගොස් නැවත z වෙතට පැමිණීමේදී වීඩියෝ එක පොඩ්ඩක් ඕනනම් ස්ටොප් කරලා මේව කරන්න නැත්නම් මාත් එක්කම ලියනකොට ලියන්න. මේ ටියුට් එක සම්පූර්ණ කරගත්තොත් වැඩේ ගොඩ හොඳයි. x ට y ට ගොස් නැවත x ට පැමිණෙනවා. ඒ කියන්නේ x ඉඳන් y ට ගිහිල්ලා නැවත y ඉඳන් x ට වෙනවලු. ඉතින් විස්ථාපනය කීයද එතකොට? ඔය එතකොට විස්ථාපනයේ බිඳුවයි. හැබැයි දුර පළවෙනි කොටසට උත්තරේ මෙන්න x මෙන්න y. x ඉඳන් y ට ගිහිල්ලා නැවත y ඉඳන් x ට වෙනවා. එතකොට xy අතර පරතරය 15 මීටර. එතකොට විස්ථාපනය ඇවිල්ලා බිඳුවයි. හරි දුර ඇවිල්ලා 15යි යන්න 15යි එන්න 15යි 30යි මීටර. ඒක තේරුණාද? x ඉඳන් y ට යන්නයි y ඉඳන් x ට එන්නයි. x ට y ට ගොස් නැවත z වෙතට පැමිණීමේදී. ඒ කියන්නේ x ඉඳන් y ට ගිහිල්ලා ආයිමත් මේ z වෙතට යනවා. ඒතකොට z තියෙන මෙතන 5යි මීටර x ට 5යි මීටරේ හැයි. ඒ කියන්නේ එයා යන්නේ මෙහෙම ගිහිල්ලා ඔහොම හැරලා ඔහොම එනවා. හරි. ඒතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 15යි ආයිමත් මෙතන ඉඳන් මෙතෙන්ට එන්න 15යි 30යි 30යි 5යි 35යි. ඒතකොට දුර 35යි. විස්ථාපනය ඇවිල්ලා x ආරම්භක පිහිටුම අවසාන පිහිටුම z ආරම්භක පිහිටුමේ ඉඳන් අවසාන පිහිටුමට මේ පැත්තට දුරම ඉන්නේ. එතකොට ඔයාලට තේරෙනවා අපි සාමාන්‍යයෙන් ධන දිශා විදියට සලකලා තියෙන මේ පැත්ත. හරි? එතකොට x z කියන්නේ ඍණ දිශාවට තියෙන එක. එතකොට ඍණ 5 මීටර. right. තේරුණානේ? එතකොට මෙතෙන්දී අපි xy දිශාව ධන දිශාව විදියට අරන් තියෙනවා. හරි. ඕනනම් එතන ලියාගන්න xy දිශාව ධන දිශාව ලෙස ගෙන ඇත. ඒක ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. right. මං කියවනේ අර වස්තුව සාමාන්‍යයෙන් ආරම්භයේම චලිත වෙන පටන් ගන්න පැත්ත ධන විදියට සලකන එක ගොඩක් ගණන් වලදී සිද්ධ කරනවා. right. එතකොට මේ හිස්තැන ඒ ටික තමයි. right. ඊළඟට අපි කතා කරනවා රේඛීය ප්‍රවේගය කියන රාශිය ගැන. right. මේ රේඛීය චලිතය නිසා තමයි ඔය රේඛීය කියන කෑල්ල ඉස්සරහට අවිලා තියෙන්නේ. හොඳයි. අපි මෙතෙන්දී කතා කරන්නේ සරල රේඛීය චලිතය කියන මාතෘකාවනේ. right. රේඛීය ප්‍රවේගය. අපි දන්න ප්‍රවේගය කියන රාශිය සමාන වෙනවා විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලය කියන එකට. ඒක අපි දන්න. ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට තමයි ප්‍රවේගය කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රවේගය දෛශික රාශියකි. ප්‍රවේගය ඒකක ඇවිල්ලා අපි දන්නවා ms ඍණ 1 මාන ඇවිල්ලා lt ඍණ 1. එතන ඒකක මාන දාගන්න. ප්‍රවේගයේ දිශාව ඇවිල්ලා විස්ථාපන වෙනසේ දිශාවයි. ඒ කියන්නේ විස්ථාපන වෙනස ධනයි නම් ඒ කියන්නේ ඔයා විස්ථාපන වෙනසයි කියලා කියන්නේ අවසාන විස්ථාපනයෙන් ආරම්භක විස්ථාපනය අඩු කරන එකනේ. ආරම්භක විස්ථාපනය අවසාන විස්ථාපනයට වඩා වැඩි වෙන්න ගියොත් ඔන්න විස්ථාපන වෙනස ඍණ වෙනවා. ආරම්භක විස්ථාපනය අවසාන විස්ථාපනයට වඩා අඩු වුණොත් විස්ථාපන වෙනස ධන වෙනවා. ඒ කියන්නේ විස්ථාපන වෙනසේ දිශාව ධන විදියට එනවා. ධන උත්තරයක් විදියට එනවා. එතකොට ප්‍රවේගය ධනයි. right. එතකොට මේ ප්‍රවේගය කියලා කියන්නේ ඉතා වැදගත් මේ එකක්. රාශියක්. කිසියම් වස්තුවකට ප්‍රවේගයක් තියෙනවා නම් ඒක චලිත වෙන වස්තුවක්. ප්‍රවේගයක් නැත්නම් චලිත වෙන්නේ නැහැ. හරිද? ප්‍රවේගයක් තියෙනවා නම් චලිත වෙනවා. ප්‍රවේගයක් නැත්නම් චලිත වෙන්නේ නැහැ. එතකොට චලිත වෙන දිශාව අපිට කියන්න පුළුවන් අදාළ මොහොතේදී ප්‍රවේගය පවතින දිශාව. තේරුණානේ? චලිත වෙන දිශාව කියන්න පුළුවන් අදාළ මොහොතේදී ප්‍රවේගය පවතින දිශාව. right. එතකොට අපි තියරි නෝට් එකේදී කතා කරා වගේ ගානක් තියෙන මෙතන. ඒක ඔයගොල්ලන්ට පුළුවන්. කමන්නේ මම කියලා දෙන්නම්කෝ. right. මෙතන තියෙනවා OAB කියලා පිහිටුම් තුනක් තියෙනවා.
ඕහි නවතා තිබූ කාර්යයක් චලිත වීම ආරම්භ කර ඒ පිහිටුමට පැමිණෙන විට අයත් කරගෙන තිබූ ප්‍රවේගයම දිගටම නියතව පවත්වා ගනිමින් මිනිත්තුවක් තුළ B පිහිටුම දක්වා පැමිණෙනවලු. හරි. A සිට B දක්වා චලිතය තුළදී කාර්යය අයත් කරගත් ඒකාකාරී ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව සොයන්නලු. හරි. මෙතෙන්දී මොකද්ද වෙන්නේ? මේ O කියන තැනදී කාර් එකක් නවත්තලා තියෙනවා. හරි. O කියන තැනදී කාර් එකක් නවත්තලා තියෙනවා. හරි. හරි. O කියන තැන කාර් එකක් නවත්තලා තියෙනවා. අපි හිතමු මේකේ කියලා කාර් එක. කාර් එක චලිතය ආරම්භ කළා. එයා කැපිටල් A පිහිටුමට එනකොට අපි හිතමු කිසියම් ප්‍රවේගයක් අයත් කරගත්ත කියලා. මම ඒක v කියලා ගන්න. ප්‍රවේගය සාමාන්‍යයෙන් velocity කියන එකෙන් තමයි හඳුන්වන්නේ. ඒක නිසා v අකුර පාවිච්චි වෙනවා. හරි. එතකොට A ඉඳන් B ට මිනිත්තුවක් තුල චලිත වෙනවලු. හරි. A ඉඳන් B ට රේඛීය දුර නැත්නම් A හා B අතර පරතරය ඇවිල්ලා 1.2 කිලෝමීටර්. හරි. එතකොට A සිට B දක්වා චලිතය තුළදී කාර්යය අයත් කරගත් ඒකාකාරී වේගයේ විශාලත්වය හා දිශාව සොයන්න. මේ අහන්නකෝ. මෙතෙන්දි මේ කාර් එක ඒකාකාරී ප්‍රවේගයෙන් යන්නේ මොන කාල ප්‍රාන්තරය තුලද? මෙන්න මේ A ඉඳන් B දක්වා යන කාල ප්‍රාන්තරය තුල. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට අයිඩියා එකක් නොතිබෙන්න පුළුවන්නේ දැන් මෙතන කවුරු හරි කෙනෙක් t සමානයි බිඳුව කියලා ගත්තොත් මෙතන t සමානයි 1 මින් කියලා ගන්න වෙන තේරෙනවද? ඒ කියන්නේ t සමානයි බිඳුවේදී ඒකාකාරී ප්‍රවේගයක් තියෙනවා. ඒ ඒකාකාරී ප්‍රවේගයෙන්ම තමයි දිගටම යන්නේ. ඒතකොට මේ කාල පරාසය තුල ඒකාකාරී ප්‍රවේගයෙන් තමයි චලිතය සිද්ධ වෙන්නේ. ඔව්. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට චලිත වෙන්නේ කොහොමද කියලා අපිට වැඩක් නැහැ. සමහරවල් කාර් එක තොරණේ වෙවි ඉස්සරහට එනවා වෙන්න පුළුවන්. ඒක අපිට වැඩක් නැහැ. තේරුණාද? මෙතන ඉඳන් මෙතෙන්ට මේ සිදුවන චලිතය විතරක් හිතුවාම ඇති. අර මෙහෙම එකක් දීලා තියෙන්නේ අර මේ දැන් එතකොට දැන් කෙනෙක්ට ඕන තේරුම් ගන්න පුළුවන් දැන් කාර් එකක් නැත්තම් ඒකාකාරී ප්‍රවේගයෙන් A ඉඳන් B ට ගියයි කිව්වහම t සමානයි බිඳුවේදී ඒකාකාරී ප්‍රවේගයක් තියෙන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතන්න පුළුවන් නෑ. මෙතෙන්දි වෙලා තියෙන්නේ ඔන්න A වල ඉන්න මිනිස්සෙක් හරි ඊට පස්සේ නැත්තම් මේ කාර් එක යනවා බලන් ඉන්නවා කියලා හිතන්නකෝ කවුරු හරි ඒ ගාවේ මේ කාර් එක ඒ ගාවට එනකොට මෙයා ස්ටොප් වොච් එක ඔබනවා. හරි එතකොට මොකද වෙන්නේ? කාලය මෙනීම ආරම්භ ඊට පස්සේ B දක්වා යනකොට ස්ටොප් වොච් එක ආයිමත් මේව කරාම නැවතුණා. අන්න එතන මිනිත්තුවයි කියලා වෙන්නවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. තේරුණාද? එතකොට මෙතෙන්දී අපිට OA අතර චලිතයේ වැඩක් නැහැ. හරි. එතකොට අපිට ගන්න පුළුවන් ප්‍රවේගය සමානයි. මෙතෙන්දී සිදු කරපු විස්ථාපන වෙනස ඇවිල්ලා හරි. මෙතෙන්දී A ඉඳන් B ට නේ ඒකාකාරී ප්‍රවේගයෙන් ගියේ. එතකොට AB අතර දුර 1.2 කිලෝමීටර්. A ඉඳන් B ට යන්න මිනිත්තුවක් ගත්තා. හරි. මිනිත්තුවක් ගියා. එහෙනම් 1.2යි මේ මිනිත්තු කියන එක උඩට එනකොට මින් ඍණ එක වෙනවා. මිනිත්තුවට කියලා හැදෙනවා. එතකොට ඕක තමයි ඒකාකාරී ප්‍රවේගය. දිශාව ඉතින් අපි දන්නවා A සිට B දක්වා. A සිට B දක්වා තමයි දිශාවෙන්. රයිට් තේරුණානේ? රයිට්. අන්න එතන මේ යට මේකේ A සිට B දක්වා කියලා හදාගන්න පුළුවන්ද? සිට විතරයි වැදිලා තියෙන්නේ. A සිට B දක්වා චලිතය තුළ වස්තුවේ ප්‍රවේගය නියතව තිබුණු නිසා පහත පරිදි ප්‍රවේග විචලනයේ ප්‍රස්ථාරගත කළ හැකියි. රයිට්. මේ බලන්න. දැන් ප්‍රවේගය කියන එක y අක්ෂයට අරගෙන x අක්ෂයට කාලය අරගෙන ප්‍රවේගය කියන එක ප්‍රස්ථාරගත කරන්න හදන්න. එතකොට t සමානයි බිඳුවේදී ප්‍රවේගය 1.2යි. හරි එතකොට සාමාන්‍යයෙන් අපි ප්‍රස්ථාරගත කරනකොට මේකේ ඒකක කියන එක මේ අක්ෂය සඳහන් කරනවා. එතකොට මෙතන මිනිත්තු. හරි. එතකොට 1.2 දිගටම නියතව තියෙනවා.
මිනිත්තු එකක් නේ චලිත වෙන්නේ. තේරුණාද? මිනිත්තු එකයි චලිත වෙන්නේ. රයිට්. ඒතකොට ඕක තමයි එතන මේ යට මේ ටිකෙන් දෙන්න ඕන ප්‍රස්තාරේ. රයිට්. ඒකත් ඉක්මන සටහන් කරගන්න. හරි. ඊට පස්සේ මේ ඒකක පරිවර්තනයක් ගැන තියෙනවා. මෙතන තියෙනවා මිනිත්තුවට කිලෝමීටර් කියන එක ms විනයක කිරීම. මිනිත්තුවට කිලෝමීටර් කියන එක ms විනයක කිරීම. දැන් මේ අරක ඉවර කරලා බලන්න. මිනිත්තුවට කිලෝමීටර් කියලා කියන්නේ හරි මේක 1 මිනිත්තුවට කිලෝමීටර් කියලා කියන්නේ 1 km බෙදීම 1 මිනිත්තු. හරි මිනිත්තුවට කිලෝමීටර් 1ක් කියලා කියන්නේ කිලෝමීටර් 1ක් බෙදීම මිනිත්තු 1ක්. අපි දන්න කිලෝමීටර් 1ක් කියලා කියන්නේ මීටර් 1000ක්. මිනිත්තුවක් කියලා කියන්නේ තප්පර වලින් අපි දන්නවා 60ක්. තප්පර වලින් නම් 60ක්. ඒතකොට 1000 60න් බෙදුවාම අපි දන්නවා මේකේ බිඳුවර මෙහෙම බිඳුව කපලා 106න් බෙදුවා වගේ. ඒ කියන්නේ 53න් බෙදුවා වගේ. 50 බෙදීම 3යි ms විනයක. හරි. එතකොට 1.2 kmh km මින් ඍණයක කියලා කියන්නේ හරි එකක් කියලා කියන්නේ 50 බෙදීම 3ක් නම් 1.2ක් කියලා කියන්නේ 50 බෙදීම 3 වේ 1.2ක්. ඒක තේරුණානේ? ඔව්. එතකොට මේ 1.2 3ෙන් බෙදුවාම අපි දන්නවා 12 3ෙන් බෙදුවාම 4යි 1.2 3ෙන් බෙදුවාම 0.4යි. ඒ කියන්නේ 0.4 වතාවක් 50. 0.4 වතාවක් 50යි කියලා කියන්නේ 4 වතාවක් 5. 20යි. එහෙනම් මේ ලස්සන උත්තරයක් තිබිලා තියෙනවා. 1.2 km මින් ඍණයක කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිත්තුවට කිලෝමීටර් 1.2ක් කියලා කියන්නේ 20යි ms ඍණයක. තේරුණානේ? right. එතකොට මේ ඔයා මෙන්න මේ ටික තමයි ලියා ගන්න ඕන. මෙන්න මේ ටිකේ. right. මේ අහන්න මේ 20 ms ශ්‍රේණියක් කියලා කියන එකේ තේරුම මොකද්ද? 20 ms ශ්‍රේණියක් කියන එකේ තේරුම තමයි මෙයා තප්පරයකට මීටර 20ක් යනවා කියන එක. තප්පරයකට මීටර 20ක් යනවා කියන එක. ඒ කියන්නේ එක තප්පරයකට මීටර 20ක් යනවා. ඕ වෙන වේගයක් ඕ. ඇත්තටම ලොකු වේගයක් හොඳේ. ඇත්තටම ලොකු වේගයක්. තප්පරයකට මීටර 20ක් යනවා. එහෙනම් මට කියන්නේ තප්පර දෙකකට මීටර 40යි. තප්පර 3කට 60යි. හරි. තප්පරයකට මීටර 20යි නම් මට එහෙනම් කියන්නේ තප්පර 60කට කීයද මීටර? තප්පරයකට මීටර 20යි නම් තප්පර 60කට 20 60න් ගුණ කරන්න ඕනේ. 1200 නේද මීටර? තප්පර 60ක් කියලා කියන්නේ මිනිත්තුවක් නේද? ඔව්. 1200 මීටර කියලා කියන්නේ කිලෝමීටර් 1.2ක්. මිනිත්තුවක් යනවා කිලෝමීටර් 1.2ක් යන්නේ. ඒක නේද මෙතෙන්දි වෙලා තියෙන්නේ. 1.2 කිලෝමීටර් දුරක් යන්න මිනිත්තුවක් යනවා. ඉතින් හරියට ආව තේරෙනවද? right. හොඳයි ඊට පස්සේ අපිට තියෙනවා පැයට කිලෝමීටර් කියන එක ms ශ්‍රේණියක කරන්න. මේක ඉතාම වැදගත්. මේව මතක තියාගෙන යන්න. සමහරු මේක km ශ්‍රේණියක ms ශ්‍රේණියක කරන එක විතරයි උගන්වන්නේ. නෑ අනිත් ඒවාත් එන්න පුළුවන්. හරි. right. ඔන්න මේක අලුත් සිද්ධාන්තයක් km ශ්‍රේණියක ms ශ්‍රේණියක කරන එක. මේ km ශ්‍රේණියක කියලා කියන එක වෙනුවට අපිට kmph කියලාත් දැක ගන්න පුළුවන්. හරි. kmhr විනයක කියලාත් දැක ගන්න පුළුවන්. මේව ගණන් වල ආවම වරද්ද ගන්න. හොඳේ? සතුටෙන් වරද්ද ගන්න. right. මේකේ තේරුම තමයි පැයට කිලෝමීටර් කියන එක. මේකේ මේ p අකුරක් දාලා තියෙන්නේ කිලෝමීටර් per hour කියන නිසා. මේ hour නිසා තමයි hr මේක කරලා තියෙන්නේ. හොඳේ? එතකොට මේ km h ශ්‍රේණියක වෙනුවට තමයි මේ තුනම භාවිතා වෙන්නේ. sorry මේ දෙකත් භාවිත වෙන්නේ. එතකොට මේ තුනම එකයි. එතකොට අපි දන්නවා පැයට කිලෝමීටර් එකක් කියලා කියන්නේ 1 කිලෝමීටර් බෙදීම පැය. කිලෝමීටර් එකක් කියලා කියන්නේ මීටර් 1000. හරි? එතකොට පැයක් කියලා කියන්නේ තප්පර වලින් ගත්තොත් සමහරු කියන 60 කියලා.
මම කිව්වහම 3600 කියලා ආවෝ කියලා කියනවා. එතකොට මේක සුළු කරාම එනවා 5 බෙදීම 18ක්. එහෙනම් මට කියන්න පැයට කිලෝමීටර් එකක් කියලා කියන්නේ තප්පරයට මීටර වලින් කීයද? 18න් 5ක්. මෙතනත් ඒකනේ උනේ මේ වගේ එකක් නේ. මිනිත්තුවට කිලෝමීටර එකක් කියලා කියන්නේ මොකද්ද? තප්පරයට මීටර 3න් 50. නැත්නම් 50 බෙදීම 3. හරි. එහෙනම් ඔන්න පැයට කිලෝමීටර ms වෙන එක කරාම එනවා මේක. තේරුණානේ? right. හොඳයි. එතන මෙන්න මේ ටිකක් දාගන්න. ඔයාලා මාත්‍රිකාව ගාවින් ඕනම් මෙන්න මේ දෙකත් එතන සටහන් කරගන්න. මේ ටික තමයි එතන දෙවෙනි මේකේ යටින් ලියවෙන්න ඕන. එහෙනම් ඔයා කිසියම් මේ ගානකදී ප්‍රවේගය දීලා තියෙන පැයට කිලෝමීටර වලින් නම් ඒක ms වෙන එක බවට හරව ගන්න ඕන නම් ඔයා කීයෙන්ද ගුණ කරන්න ඕන? 5 බෙදීම 18න්. 5 බෙදීම 18න්. හරි. මෙතන අපි චූටි උදාහරණයකුත් ලියමුද? නිකන් පොඩ්ඩක් එංගට දැනෙන්න. මේ අහන්නකෝ. දැන් අර කලින් අවස්ථාවේදී මේ වස්තුවේ ප්‍රවේගය 20 ms වෙන එක කියලා ආවද? ඒක මතකද? ඔය ඒක මතකයි. හරි. එතකොට මේ 20 ms වෙන එක කියන එක හරි අපි බලමු ඊළඟට අපිට තියෙන ms වෙන එක kmh වෙන එක කරන එකනේ. ms වෙන එක kmh වෙන එක කරන්නනේ තියෙන්නේ. හරි කමන්නේ. මේ ටිකට මේක ලියා ගන්න ඕනේ. ඒක ලියාගෙන බලන්න. ms වෙන එක kmh වෙන එක කරන්න තමයි තියෙන්නේ. right. එතකොට මේ මීටරයක් කිලෝමීටර වලින් මේව කරොත් දැන් 1 ms වෙන එක කියලා කියන්නේ අපි දන්නවා 1 මීටර බෙදීම 1 තප්පර. මීටර එකක් කියලා කියන්නේ කිලෝමීටර වලින් කීයක්ද? කිලෝමීටර වලින් ඇවිල්ලා 1000න් එකක්. තේරුණාද? 1000න් එකක් තමයි මීටරයක් කියලා කියන්නේ. තත්පරයක් කියන්නේ පැය වලින් 3600න් එකක්. එතකොට එහෙනම් ඔයාලට තේරෙනවා බෙදීමක් උඩ බෙදීමක් තියෙනවා නම් ඒක බෙදීමක්ම වෙනවා. බෙදීමක් යට බෙදීමක් තියෙනවා නම් ඒක ගුණ කිරීමක් වෙනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් මේ 3600 උඩට ගිහලා 1000 යටට බෙදෙනවා. km මොහොම තියෙනවා. h උඩට ගියාම h ඍණ එක වෙනවා. 3600 1000න් බෙදුවාම එනවා 18 බෙදීම 5. 18 බෙදීම 5ක් වෙනවා. එහෙනම් 1 ms වෙන එක සමාන වෙනවා පැයට කිලෝමීටර් 18 බෙදීම 5කට. හරි. මම පොඩි උදාහරණයකුත් ලියන්නම්. දැන් අර කලින් ගානේ 20 ms වෙන එක ප්‍රවේගයක් නේ තිබ්බේ. 1 ms වෙන එක පැයට කිලෝමීටර් වලින් 5න් 18ක් නම් 20ක් ගන්න නම් මේක ගුණ කරන්න ඕන 20 න්නේ. ඔව්. එහෙනම් 20 වතාවක් 18 බෙදීම 5යි km h ඍණ එක. හරි. මෙතන සමාන ලකුණු දැම්මත් කමන්නේ. 20 ms වෙන එක සමානයි 20 වතාවක් 18 බෙදීම 5යි km h ඍණ එක. එතකොට මොකද වෙන්නේ? මෙතන 5 වතාවක් 4යි 18 වතාවක් 4 72යි. හරිද? ඔව් 72යි. එහෙනම් ඔයාලට තේරෙනවා අර වාහනේට තිබ්බ 20 ms වෙන එක කියන එක හරිද? 20 ms වෙන එක කියන එක අපිට ලියන්න පුළුවන් පැයට කිලෝමීටර වලින් නම් 72යි km වෙන එක කියලා. ඒ කියන්නේ පැයට කිලෝමීටර 72ක වේගකින් යනවා. මේ 72යි km වෙන එක ඒක සමානයි 20යි ms වෙන එක. ඔය එක සමාන 1.2යි km මින් ඍණ එක. ඒ කියන්නේ මේ වේග තුනෙන්ම කියවෙන එකම අගයක් ගැන එකම කෙනෙක් ගැන තමයි මේ කියවෙන්නේ.
තේරුණානේ? ඒ කියන්නේ ඔයා පැයට කිලෝමීටර් 72 වේගයකින් කිසියම් මෝටර් බයික් එකක් හරි වාහනයක් හරි ධාවනය කරනවා කියලා කියන්නේ. ඔයා තප්පරයකට මීටර් කීයක් යනවද? 20ක් යනවා. 70ට පාගනවා කියලා කියන්නේ ගෙලින්ම තප්පරයකට මීටර් 20ක් යනවා. තප්පරයකට මීටර් 20ක් යනකොට ඇහෙප් ඉහිය ගහන ෂණයක් ඇති අනතුරක් වෙන්න දෙන්නානේ. ඒක නිසා පොඩ්ඩක් ඒක සැලකිල්ලකට දක්වන්න. හොඳයි. රයිට්. හදාගන්න.